නැවේ තියෙන උසම දැනට ගිහිල්ලා වටපිටාව පෙන්වන්න හදන්නේ. උසම ලෙවල් එකේ ඉඳලා ඉස්සරහා බැලුවොත් වෙන්නේ මෙන්න මේ විදිහට. මේ ලෙවල් එකේ තමයි නැවේ ප්‍රධාන කුඹගහ නැත්තම් මේන් මාස්ට් එක හයි කරලා තින්නේ. මේ මේන් මාස්ට් එකේ නැවේ නැවිගේෂන් ලයිට්ස් තියෙනවා. වමේ සහ දකුණේ මේ පෙන්වන විදිහට රේඩර් දෙකේ ස්කෑනර්ස් තියෙනවා. ඊට අමතරව ඔය පුංචි කඹ දෙක දෙපැත්තේ වගේ හතරක් තියෙනවා. වරායකට රටකට ඇතුල් වෙද්දී ඒ රටේ කොඩි අපි ඩිස්ප්ලේ කරන්නේ ඒකේ. මේ අපි මීට කලින් පාවිච්චි කරපු සැටලයිට් ඇන්ටනා එකක් ඉවත් කරපු එකක්. මේ තින්නේ මේ දවස්වල ගොඩක් කතා වෙන ස්ටාර්ලින්ක් එකේ රිසීවර් එක. නැවේ සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්නේ මේ ස්ටාර්ලින්ක් එකෙන්. මේ තමයි නැවේ ඉහළම කොටස. මේ වටේ තියෙන අනිකුත් ඇන්ටෙනාස් නැවේ පාවිච්චි කරන අනිත් උපකරණ වලට අවශ්‍ය කරන සංඥා ලබා ගන්න මේ ඇන්ටෙනාස් හරහා රේඩියෝස් තව උපකරණ කීපයක් තියෙනවා. මේවයි ඇන්ටෙනා මේ විදිහට තමයි ඉස්සරහා පේන්නේ. නැවේ තට්ටුව මත ලෝඩ් කරලා තියෙන කන්ටේනර්ස් තමයි පේන්නේ. මේ තියෙන මැග්නටික් කොම්පස් එක බෑකප් එකක් විදිහට තියෙනවා නැවක. කොහොම තමයි ඉතින් නැවේ උසම තැන ඉඳලා ඉස්සරහා බැලුවාම පේන්නේ හරි ලස්සනම දවසක් අදත්. බොම් පැහැදිලි බොහොම නිසංසල දවසක්. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි. तब